දැන් මේ බල සම්පන්න වෙලාවල් ගැන කාරණා තුනක් කියන්න තියෙනවා. දැන් සරස්වති යෝගයේ 100%ක් බල සම්පන්න වෙන්න නම් කාරණා පහක් සම්පූර්ණ වෙන්න ඕනේ. ජ්‍යොතිෂ සිද්ධාන්ත පහක්. ඒතර අපි කියනවා ඒ යෝගේ 100%ක් බල සම්පන්නයි කියලා. සමහර වෙලාවට කාරණා හතරක් සම්පූර්ණ වෙනවා. ඒතකොට ඒ යෝගේ 80%ක් බල සම්පන්නයි. ඒක තමයි ඔය දාලා තියෙන්නේ උතන. හරි. දෙවෙනි කාරණාව තමයි මේ යෝග හැම යෝගයක්ම අධ්‍යාපනයට හොඳයි. පාඩම් කරන්න පොත්වල වැඩ කලා වැඩ ඒ හැම මොකද මේ සරස්වති යෝග නිසා ඊට අමතරව තව දේවල් තියෙනවා. ඒවා ඔක්කොම ඒ යෝගයත් එක්ක ලියලා තියෙනවා. අංක 3 ඔයා දැන් මේ මාස 4ට තියෙන මේ යෝග ඔක්කොම ඔයාගේ කැලෙන්ඩරේ ලියා ගන්න. නැත්නම් අමතක වෙනවා. අංක 4 මේ ඔක්කොම ජ්‍යොතිෂ වේදිනියක් ලබා මම හදාගත්ත ඒවා මගේ ටෙලිග්‍රෑම් ගෲප් එකේ ඉන්න අයට දෙන්න. මොකද මේක ගොඩක් අවශ්‍ය වෙනවා සරස්වති මම කරන පන්තියක් බ්‍රහ්ම සරස්වති අර මේ බල සම්පන්න තෙල් දෙන පන්තිය. ඒ තෙල් හිසට දැම්මම හොඳට මතක ශක්තිය එහෙම වැඩි වෙනවා. ඒවට අපි සරස්වති වෙලාවල් ගන්නවා. ඒසයි පන්තියට ආපු අයට දෙන්න ඕන හින්දා මම ජ්‍යොතිෂ වේදිනියකට මුදල් දීලා ගුරු පඬුරු දීලා තමයි මේ වෙලාවල් 25 හදාගත්තේ. ඔයාටත් දැන් ඊව මම නොමිලෙම දීලා තියෙනවා. ඒ නිසා ඔයා මේක ප්‍රයෝජනයක් ගන්න. මොකද මේවා මුදල් දීලා ගත්තා නම් ඔයාට දසදහස් ගණක් මුදල් ගෙවන්න වෙනවා මේ 25ම හදාගන්න. හරි ඒ නිසා ඔයා මේකෙන් ප්‍රයෝජනය ගන්න. කැමති නම් ඔයා මගේ ටෙලිග්‍රෑම් ගෲප් එකට ඇතුළු වෙන්න. මගේ පන්ති ඔක්කොම විස්තර දැනගන්න පුළුවන්. ඒ විස්තර ඔක්කොම මේ වීඩියෝ එක පල්ලෙහා තියෙනවා.